නොවැම්බර් 3 වෙනිදා කියන්නේ ලස්සන දවසක්. ඒ ලස්සන දවසක තවත් සුන්දර කරන්න තමයි දයන්න අයියයි මානෙල් අක්කයි තව දෙන්නෙකුත් එකතු වෙනවා එදාට. ඔබ දන්නවනේ 1D workshop එකක්. මේකප් ගැන, ඒ වගේම hair style ගැන දවස පුරාම හැරිස් විජේසිංහ මහත්මයයි මමයි ඔබ දැනුවත් කරනවා. ඒ දවස තවත් ලස්සන කරන්න සුන්දර කරන්න එනවා දයන්න අයියා. දයන්න අයියාගෙන් මේ ගැන අහලා බලන්න. ඔව් ඇත්තටම මේ වනිල් නිෂ්පාදන ගැන කියනකොට ඒ සම්බන්ධව තමයි මේ වැඩමුළු ඒකේ අනුග්‍රහයෙන් පත් වෙන්නේ. ඉතින් මේ මානෙල් අපේ මානෙල් තමයි ඒක සංවිධානය කරන්නේ. ඉතින් ඇත්තටම ඔබට රූපලාවන්‍ය ගැටලු ඒ වගේ මනාලියන් හැරගන්න විශේෂම කියන්න ඕනේ අපේ ශ්‍රී මුදුන් මාල්කඩ වගේ ඉන්න හැරිස් විජේසිංහයන් සහ නයන එකතුව මනාලියක් නිවැරදිව අන්දාන්නේ කොහොමද උඩරට විදියට පහතරට විදියට ඒක හරි වටින කියන දෙයක්. මොකද ලක්ෂ ගණන් වියදම් කළා ඕවා ඉගෙන ගන්න ඕනේ එකේ ඔබට නොමිලේ මේ දැනුම ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වනිල් නිෂ්පාදන සමූහයත් එක්කම. ඉතින් එදාට මමත් ඇවිල්ලා මමත් මේව භාවිතා කරන ඉඳන් මමත් ඒ ගැන කියමින් ඔබ ගීතවත් කරන්න මම ගීත 3-4ක්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එදාට අපි ඇත්තෙන්ම හරිම සුන්දර දවසක් ගෙවමු කියලා. මගේ ඉල්ලීමකුත් තියෙනවා. ඔව් ඔයා ඉල්ලීම අනිවාර්යයෙන් ඉටු කරන්න. කොහේ හරි දයනයි මම දැක්කොත් මගේ ගීතේ අනිවාර්යෙන් ඉල්ලනවා. ඒ ගීතේ මොකද්ද කියලා එදාට ඔයගලම අහලා දැනගන්න පුළුවන්. උමාලලකි කියන්නේ ඉතින් මම කියන්න කොහෙද තියෙන්නේ කියලා. කලගෙඩියේ නෙල්ස් ඩිමෝරා හෝටලේ. අපි ඉතින් උදේ 9ට පටන් ගන්නවා. ඔයගලන්ට ආරාධනා කරනවා හරියට 8:00 වෙනකොට ඇවිල්ලා වාඩි වෙන්න කියලා. ඉතින් හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. දැන් මම නම දීලා රෙජිස්ටර් වෙන්න. ඒ වගේම තමයි මේකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ සැලොන් එකක් කරන කෙනෙකුට. නොමිලේ පැවැත්වෙන්නේ. ඒ වගේම එදාට වටිනා සර්ටිෆිකේට් එකකුත් ඔබට ලබා දෙනවා. මතකනේ එහෙනම් දවස නොවැම්බර් 3 වෙනිදා. හරි එදාට අපි හම්බ වෙමු.